නන්දා මාලිනියයි. ඇය ගැයුවේ ගීත පමණක් නොවේ. ඇය ගැයුවේ අපේ ආදරයයි, අපේ වේදනාවයි, අපේ මව්බිමයි, අපේ මතකයයි, අපේ ජීවිතයයි. ඒ හඬ අද එක් නිවසක නොව මුළු රටකම මතකයක් බවට පත් වී ඇත. මේ නන්දා මාලිනී නම් වූ ඒ අමරණීය සංගීත පුරාවෘත්තයේ කතාවයි. හද නිහඬ වුණත් හඬ නිහඬ නොවේ. 1943 අගෝස්තු 23 උපන් ඇයගේ ඒ හඬ උපන්නේ ළමා කාලය උපන් ගම පවුල් පසුබිම කුඩාවියේ සිට ගායනයට තිබූ හැකියාවන් මතයි. ඒ හඬ රටක්ම හඳුනා ගැනීමේදී පාසල් අවධිය මුල් ගායන සංගීත ගුරුවරුන් ඇයගේ කලා ජීවිතයේම හැරවුම් ලක්ෂය විය. අද පවතින සංගීත කෘති දිහා බලද්දී නන්දා මාලිනී නම් වූ ගායන අනන්‍යතාවය තුළ ඇයගේ හඬේ විශේෂත්වය, උච්චාරණය, භාව ප්‍රකාශනය සහ ගීතයක අර්ථය ශ්‍රාවකයාට ගෙන ගිය ආකාරය ඉතාමත් අනගිබවනීයයි. ඇය ගැයුවේ ආදරය ගැනයි. ඇය ගැයුවේ මව්බිම ගැනයි. ඇය ගැයුවේ මිනිසා ගැනයි. ඇය ගැයුවේ ජීවිතය ගැනයි. ඒ නිසාම ඇයගේ හඬ නිහඬ උදා පවා ඇය ගැයූ ජීවිතය තවමත් අප අතර ගැයෙයි. ගීත ගණනින් ඇයව මැනිය නොහැකිය. ඇය ගැයූ සෑම ගීතයකම තිබුණේ එක් එක් මිනිසෙකුගේ ජීවිතයෙන් ගත් කතාවකි. ඒ නිසා ඇයගේ හඬ අද නිහඬ වුවත් ඇයගේ ගීත නිහඬ නොවේ. නන්දා මාලිනී මහත්මියනි, ඔබ නික්ම ගියත් ඔබ නැගූ නාද භාවයන් සෑම හදවතක් තුළින්ම තව බොහෝ කාලයක් රැවුදෙනු ඇත. එම ගීත කෝකිලාවියගේ ගීතයන් සමාජයේම හඬක් වූ යුගයක ආදරගී, විරහගී, දේශාභිමානීගී, බෞද්ධ අධ්‍යාත්මික ගී සහ සමාජීය අදහස් රැගත් ගීත පිළිබඳව අපි දැන් අවධානය යොමු කරමු. ඔබේ හදවතට එක් කළ ආදරය සහ විරහව ඇතුළත් ගීත කිහිපයක් ලෙස මලට රේණුසේ ඔබ ළඟ ඉන්නම්, යෝන් වසන්තයේ හදවිල කලඹන චංචල රේඛා, සංසාර සාගරේ පිපුණු මලේ රුව, මාලගිරව් අහසසේ ඔබ අනන්තයි, ඔබ මට මැණිකකි, සැඳෑ කළුවර කප් සුවහස් කල්, කුරුටු ගෑගී පොතේ තරුද නිදන මහරෑ, කාලයේ වැලිතලාව පහුරුගා මිරිවැඩි සඟලක් ආදී ගීත ඔබ නැවත නැවතත් අසන්න කියලා මම ආරාධනා කරනවා. එමෙන්ම මව්බිම හා දේශාභිමානය ගැන පවන වැඩසටහන, යුද්ධයට ගිය පුතු, කොළොම් තොට, රටකින් රටකට මේ සිංහල අපගේ රටයි, රට කරවන්න නම් ගෙඩිසියයක් බිම හෙළුවත්, බමුණා වුණත් බුදුනේ ජේසුනේ නබිනායකතුමනි ආදී ගීත පෙන්වා දෙන්න පුළුවන්. ඔබ දන්නා තවත් ගීත තියෙනම් පහලින් ඔබේ අදහසත් එක් කරගෙන යන්න කියලා බොහොම ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම බුදුදහම සහ අධ්‍යාත්මිකත්වය සම්බන්ධයෙන් බුදුසාදු මුනි නන්දන සිරිපාද වඳින් වන්දනාවේ යමු පේවීලා බුදු කරුණා දැසතෙමි පහන් සිලුවක්සේ පන්සලේ පල්ලියේ. එමෙන්ම ගැමි ජීවිතය හා ශ්‍රී ලාංකික සංස්කෘතිය අපගේ හදවත් තුළට කාවැද්දීමට සුවඳ පතුරන මල්, කඩමණ්ඩියේ දොළ අයිනේ අම්බරුවෝ අරලිය ලන්දට කලාවැවින්ගත් දේදුණු පායා
මවකගේ හදවතේ ඇති වේදනාවන් ඇය ගැයුවාය. දියණියකගේ සිහිනයන් ඇය ගැයුවාය. දරුවෙකුගේ අනාගතය ගැන වූ බලාපොරොත්තුවන් ඇය ගැයුවාය. කාන්තාවකගේ නිහඬ කඳුලත් ඇයගේ ශක්තියත් ඇය ගැයුවාය. ඒ නිසා නන්දාමාලිනී මහත්මිය කියන්නේ ගී ගැයූ කලාකාරියක් පමණක් නොවේ. ඇය අපේ සමාජයේ හඬ නොඇසුණු මිනිසුන්ගේ හඬත් දෙසවනට කළ කාන්තාවකි. ඇයගේ ගීත තුළින් අපට ආදරය ඉගෙන ගන්නට ලැබුණි. මනුෂ්‍යත්වය ඉගෙන ගන්නට ලැබුණි. මවකගේ වටිනාකම දැනගන්නට ලැබුණි. රටක් ගැන සිතන්නට ලැබුණි. අද ඇය නික්ම ගොස් තිබුණත් ඇය අපට ඉදිරි කර ගිය ප්‍රශ්නය තවමත් අප ඉදිරියේ තිබෙන්නට පුළුවන්. අපි අපේ කලාකරුවන් ජීවත්ව සිටියදී කොතරම් අගය කරනවාද කොතරම් ගරහනවාද කියා සිතන්නටත් ඔබේ හදවතට බාරයි. ජීවිතය පුරා රටකට සේවය කළ කලාකරුවෙකුගේ වටිනාකම ඔහු හෝ ඇය නික්ම ගිය පසුව සිහිකිරීමට පමණක්ම ප්‍රමාණවත් වේද යන්න අප සිහිගන්වමු. රාජ්‍යයක් ලෙසත් සමාජයක් ලෙසත් ශ්‍රී ලංකාවේ කලාවන් පිළිබඳව මීට වඩා යුතුයකමක් නැද්ද? අපේ දරුවන්ට ගීතයක් ඉතිරි කරන මිනිසුන්ට, අපේ සංස්කෘතිය ඉගෙන ගන්න මිනිසුන්ට, අපේ භාෂාවට හඬක් දෙන මිනිසුන්ට ඔවුන්ව ජීවත්ව සිටියදී ගෞරවය දෙන්නට අපේ නුවණ දැන්වත් පහළ වේවා. ඔබේ හඬ නිහඬ වුවත් ඔබ තැබූ නාද පූජාව නිහඬ නොවේ. ඔබ ගැයූ ගීත අපේ මතකයේ පමණක් නොව අපගේ දරුවන්ගේ මතකයටත් යා යුතුමයි. ඒ නිසා මේ වීඩියෝව මෙතනින් අවසන් කළා. ඔබේ යහපත් රසවින්දනය මෙතනින් අවසන් කරන්න එපා. ගැමි සුවඳ තුලින් අපි අද ඔබට ගෙනා මේ උපහාරය තවත් හදවතකට රැගෙන යන්න ආරාධනා කරන ගමන් මේ ඔබට දැනුණා නම් ගැමි සුවඳ YouTube නාලිකාව subscribe කරලා අපත් සමග එකතු වෙන්න කියලා බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා. එක් ගීතයක් තවත් කෙනෙකුගේ තවත් දරුවෙකුගේ හදවත පෝෂණය කිරීමට අපේ සංස්කෘතිය හඳුනා ගැනීමට හේතු විය හැකියි.